Hello everyone. අද අපි මුලින්මම ඔයාලගෙන් පොඩි ප්‍රශ්නයක් අහනවා. අපි හිතමු ඔයාගේ වත්ත ඇතුළට දඩාවතේ යන බල්ලෙක් ඇවිල්ලා ඉන්නවයි කියලා. ඔයා මේ බල්ලව මීට කලින් දැකලත් නැහැයි කියලා හිතන්න. දැන් ඔයාට ඕන වෙනවා ඔයාගේ ගෙදර කෙනෙක්ට අපේ වත්ත ඇතුලේ බල්ලෙක් ඉන්නවයි කියලා කියන්න. දැන් මේක ඔයා කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ? ඔයා කියන්නේ a dog is in our garden කියලාද? එහෙම නැත්නම් there is a dog in our garden කියලාද? මේ දෙකම හරි වගේ පෙනුනට ඇත්තටම මේ දෙකෙන් එකයි මෙතනට ගැලපෙන්නේ. මේ වෙනස නම් ගොඩක් අය දන්නේ නැහැ. අද අපි මේ වෙනස ගැන ඉගෙන ගමු. අපි be verb එකක් විතරක් භාවිතා කරලා පුද්ගලයෙකුගේ හෝ වස්තුවක පිහිටීමක් කියන්න structures දෙකක් භාවිතා කරනවා. එකෙන් පළවෙනි එක තමයි subject plus be verb plus prepositional phrase ආකාරය. මෙතනදී subject එක ලෙස ඉන්න පුද්ගලයාගේ හෝ වස්තුවේ පිහිටීම prepositional phrase එකක් ආධාරයෙන් කියනවා. මෙතන prepositional phrase එක කියන්නේ මේ පෙන්නන ආකාරයේ preposition එකකින් පටන් ගන්න වාක්‍ය ඛණ්ඩයක්. ඒක ඕගොල්ලෝ short videos වලදී ඉගෙන ගත්තා. මෙතනදී මේ පළවෙනි ආකාරය දෙවෙනි ආකාරයෙන් වෙනස් වෙන්නේ පළවෙනි ආකාරයේදී subject එක ලෙස භාවිතා කරන්නේ දන්න පුද්ගලයෙකු හෝ දන්න වස්තුවක්. දන්න පුද්ගලයෙක් කියන්නේ දෙන්නෙක් කතා කරද්දී ඒ දෙන්නම අදාළ පුද්ගලයා ගැන දන්නවා. ඒ කියන්නේ ඒ පුද්ගලයා ගැන දෙන්නෙක් කතා කරද්දී කලින් කියවිලා තියෙනවා. එතකොට ඒක දන්න පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ වගේ subject තමයි මේ පළවෙනි structure එකේ භාවිතා කරන්නේ. අපි උදාහරණ බැලුවොත් එහෙම my dog කියන්නේ මගේ බල්ලා. ඒ කියන්නේ දන්න වස්තුවක්. එතකොට my dog is in the garden කියන්නේ මගේ බල්ලා වත්ත ඇතුලේ ඉන්නවා. the principal කියන්නේ ඔයාගේ ඉස්කෝලේ principal. ඒ කියන්නේ දන්න පුද්ගලයෙක්. එතකොට the principal is in the office කියන්නේ office එක ඇතුලේ principal ඉන්නවා. දැන් අපි දන්නවා දන්න පුද්ගලයෙක් ගැන කියන්න අපි පළවෙනි structure එක තමයි භාවිතා කරන්න කියලා. එතකොට නොදන්න පුද්ගලයෙක් හෝ නොදන්න වස්තුවක් මුල් වතාවට කියද්දී අපි මොකද්ද භාවිතා කරන්නේ? ඒකට තමයි මේ දෙවෙනි structure එක භාවිතා කරන්නේ. එතනදී තියෙන්නේ they plus be verb plus noun plus prepositional phrase යන ආකාරය. මෙම ආකාරයේදී සිදුවෙන්නේ මේ තුන්වෙනි පදය noun එක ලෙස ඉන්න පුද්ගලයා හෝ වස්තුවේ පිහිටීම prepositional phrase එකක් ආධාරයෙන් කීම. එතකොට අපි උදාහරණ බැලුවොත් එහෙම a dog කියන්නේ බල්ලෙක්. ඒ කියන්නේ specific dog කෙනෙක් නෙවෙයි. ඒ කියන්නේ කතා කරන දෙන්න හඳුනන බල්ලෙක් නෙමෙයි. a dog කියන්නේ බල්ලා කියන පොදු සත්ව කාණ්ඩයෙන් එක්කෙනෙක් කියන එක. එතකොට මෙතනදී there is a dog in the garden කියලා කියන්නේ වත්ත ඇතුලේ බල්ලෙක් ඉන්නවයි කියන එක. දැන් ඔයගොල්ලෝ දන්නවා නොදන්න වස්තුවක පිහිටීම කියන්න අපි භාවිතා කරන්නේ දෙවෙනියට තියෙන ස්ට්‍රක්චර් එක කියලා. මේ දෙවෙනියට තියෙන ස්ට්‍රක්චර් එකේ තව එක වැදගත් දෙයක් තියෙනවා ඔයගලන්ට කියන්න. ඕගොල්ලොන්ට මතක ඇති අපි ඉගැන්නුවා subject එකට අනුව verb එක තියෙන්න ඕනේ කියලා. එතකොට මේ there plus be verb plus noun ආකාරයේ subject එක මොකද්ද? they තමයි subject එක. එතකොට ඒකට අනුව කොහොමද be verb එක තියන්නේ? මෙන්න මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම මේ ආකාරයේදී be verb එක තියෙන්නේ they අනුව නෙවෙයි. මොකද theyට singular plural බවක් නැහැ. මෙතනදී be verb එක තියෙන්නේ ඒ be verb එකට දකුණු පැත්තෙන් තියෙන noun එකේ singular plural භාවය මත. එතකොට there is a dog කියලා කියන්නේ බල්ලෙක් ඉන්නවා. a dog කිව්වහම is කියන be verb එක භාවිතා වුනේ. එතකොට apples උනහම භාවිතා කරන්නේ are කියන be verb එක. එතකොට there are apples in the fridge කියලා කියන්නේ fridge එක ඇතුලේ apple ගෙඩි තියෙනවයි කියන එක. මෙතන they කියන පදය subject එක විදිහට හිටියට ඒකෙන් වැඩක් උනේ නැහැ නේද? මේ වගේ subjects වලට අපි කියනවා dummy subjects කියලා. ඒ කියන්නේ හිටියට ඇත්ත subject එකක් නෙමෙයි. හරියට ඩමියක් වගේ. ඒ වලට අපි කියන්නේ dummy subject කියලා. අද අපි ඉගෙන ගත්තා ඔයා දන්න පුද්ගලයෙකුගේ පිහිටීම කියද්දී subject plus be verb plus prepositional phrase ආකාරය භාවිතා කරන්න ඕන. ඒ වගේම ඔයා නොදන්න වස්තුවක පිහිටීම ඒ වස්තුව හඳුන්වලා දෙමින් පළවෙනි වතාවට කියද්දී they plus be verb plus noun plus prepositional phrase ආකාරය භාවිතා කරන්න ඕන කියලා. අපි මේක භාවිතා වෙන අවස්ථාවක් බලමු. ඔයා හිතන්න ඔයා essay එකක් ලියනවයි කියලා my school ගැන.
ඔයාට එතනදී කියන්න ඕන වෙනවා ඔයාගේ ස්කූල් එකේ පොපියුලේෂන් එක 2000ක් ඉන්නවයි කියලා. ඒ වගේම ඊට පස්සේ ඔයාට කියන්න ඕන වෙනවා ඒ ස්ටුඩන්ට්ස්ලා සංඛ්‍යාවෙන් 50%ක් ඉන්නේ ප්‍රයිමරි සෙක්ෂන් එකේ කියලා. දැන් ඔයා කොහොමද මේ අදහස් කියන්නේ අපි ඉගෙනගත්තු ස්ට්‍රක්චර්ස් දෙක භාවිතා කරලා. මෙතනදී ඔයා කල්පනා කරලා බලන්න ඔයාගේ එසේ එක කියවන කෙනා මුලින්මම දන්නේ නැහනේ ඉස්කෝලේ කී දෙනෙක් ඉන්නවද කියලා. ඒක නිසා ඔයා ඒකට මුලින්මම භාවිතා කරන්න ඕන නොදන්නා කෙනෙක් හඳුන්වලා දීමේ ස්ට්‍රක්චර් එක. එතකොට ඔයාට මුලින්මම කියන්න පුළුවන් there are 2000 students in my school කියලා. දැන් ඔයාගේ එසේ එක කියවන කෙනා දන්නවා ස්ටුඩන්ට්ස්ලා කීයක් ඉන්නවද කියලා. ඊට පස්සේ ඔයාට භාවිතා කරන්න පුළුවන් දන්න කෙනෙකුගේ පිහිටීම කියන ස්ට්‍රක්චර් එක. එතකොට ඔයාට කියන්න පුළුවන් 50% of them are in primary section කියලා. අපේ ක්ලාසස් සහ කෝසස් වලට ජොයින් වෙන්න. අපේ පන්ති මගහැරුණත් O level වල අන්තිම මාස 3 තුල පැවැත්වෙන O level වලට ඒකක් ටාගට් කරලා උගන්වන සෙමිනාර් 2යි පන්ති 3යි වැඩසටහනට අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න. අපිව මග නොහැරෙන්න subscribe කරන්න. අපි අද ඊටාම වැදගත් දෙයක් ඉගෙන ගත්තා. ඉතින් ඕගලන්ගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක බලන්න share කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකට like කරන්න, අපිව subscribe කරන්න. අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු.